ඉතින් ලස්සන ළමයි ඔන්න මම අද ආවා ගොඩක් දෙනෙක් දළදා මාලිගාව ඉස්සරහා මම හොඬේ බදාගෙන ඉන්න වීඩියෝ එක දැකලා ජනප්‍රිය වුණා නේද ලස්සන අලි කොල්ලෙක්. ඒ තමයි මහරගම රැස්වෙහෙරා. එහෙම නැත්නම් මහරගම කණ්ඩුල. එහෙම නැත්නම් මහරගම වල්ලාලියා. ඔය නම් තුනම තියෙන ප්‍රසිද්ධ පෙළේ හස්තියෙක් තමයි මේ ඉන්නේ. ඉතින් කොල්ලා මේ ටිකේම තමන්ගේ වාර්ෂික මද සමය ගත කරන අතර තමයි ඉන්නේ. ඔය වෙලාවට ඉතින් මිනිස්සෙකුට ළඟට යන්න බෑනේ. එයා එන්න දෙන්නෙත් නෑනේ. ගොඩක් කට්ටිය අර වීඩියෝ එකේ කමෙන්ට් වලින් දාලා තිබුණා අපෝ ඔය ගෑනු කෙනාට ඔහොම බදාගෙන හිටියට අඩුතරමේ තෙමෙන කාලයකට ළඟටවත් යන්න පුළුවන්ද? මද කිපෙන කාලයකට අලියාගේ ඇස්සේ ගිහිල්ලා ෆොටෝ වීඩියෝ ගහන්න බෑනේ. අඩුතරමේ ඔය සතා ගැන හොයලා බලනවත් දන්නෙත් නෑනේ කියලා. එහෙම ගොඩාක් කමෙන්ට්ස් දැක්කා. හැබැයි කමෙන්ට් දාපු පළියට මම මෙයා බලන්න ආව නෙමෙයි මේ. මේ මගේ ජීවිතේ අංක 1 තැනක ඉන්න මගේ ආදරණීය සුදු මහත්තයා. එයා බලන්න මට හැකි හැම වෙලාවෙම මම යනවා. මද කිපෙන කාලේ කියලා සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය ඉන්න කාලේ කියලාත් වෙනසක් නැහැ. එයාට මාව අඳුර ගන්න සුවඳ තිබුණා නම් හොන්තරටම ඇති. ඉතින් මේ වෙනකොට මාස 2ක විතර තමන්ගේ මද කාලය ගත කරගෙන යන මගේ මේ කොල්ලා මේ ටිකක් අධික අමාරුතාවයකින් ඉන්නේ. මොකද එකක් පෑවිල්ල අනිත් එක එයා මේ ටිකේ කම්මුල් දෙකෙන් වගේම තමන්ගේ උෂ්ණ එහෙම නැත්නම් ශිෂ්ණය එහෙම නැත්නම් කෝසය කියලා අපි කියන්නේ ඒකෙන් මද ශ්‍රාවය ගලන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ අධිකම අමාරුම දවස් ටික ගත කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම වෙලාවට ඔය වගේ පැණි රස දෙයක් එහෙම නැත්නම් කඩචෝරු මොන හරි අරගෙන මම යා බලන්න එනවා කියන්නේ යාට ඊට වඩා දෙයක් නැහැනේ. හැබැයි හොඳට මතක තියාගන්න කිසිම මොහොතක අලි බාස් කෙනෙක් නැතුව නම් මෙයාලා ගාවට යන්න හිතන්නවත් එපා. ඒ සාමාන්‍ය විදිහට තමන්ගේ ජීවන චක්‍රය ගත කරන කාලෙදි විතරයි. මද කිපෙන කාලෙදි කිසිම මොහොතක මොනම හේතුවක් මතවත් ડોක්ටර් කෙනෙක් ඇරෙන්න එහෙම නැත්නම් සතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂණ කරන කෙනෙක් ඇරෙන්න එහෙම නැත්නම් අලි හාම්පුතා ඇරෙන්න මද කිපෙන අලියෙක් ළඟට මොනම හේතුවකටවත් යන්න එපා. මෙයා මේ ටිකේ මද කිපෙනකොට අලි බාසුන් නෑව අයින් කරනවා. එයා කැමති නෑ අලි බාසුන් නෑ නමට. හැබැයි මෙයා හරි කැමති එයාගේ පවුලේ කට්ටිය එහෙම නැත්නම් අයිතිකාර පාර්ශවයේ පොඩි අය එයාව ආදරින් ළඟ තියාගෙන ආදරින් බලන කට්ටිය ළඟට යනකොට එයා හරි කැමති. ඉතින් මොනවා නැතත් එයාගේ මගේ බැඳීම මාර ලොකු බැඳීමක්. ඒ බැඳීම ඇතුළත එයාගේ මගේ සුවඳට එයා ගොඩාක් ආදරය කරනවා. ඒ වගේ මමත් එහෙමයි. මටත් පුළුවන් හැම වෙලාවකම මට හැකි වෙලාවල් වලට මම එයා බලන්න යනවා. හැමතිස්සෙම බලව කරවෙ නැති වුණාට එයාගේ මතකේ මාර ලොකුයි. කියන්නේ මෙහෙම කෙනෙක් එක්කන් ආදරෙන් බැඳෙනවා කියන දේ ඇත්තටම මේ විශ්වයේ විසින් ලැබෙන තෑග්ගක්. ඉතින් අලියෙකුයි මගේ ආදර කතාවේ ලස්සන දවස් ටිකක් ලස්සන මතක චුට්ටක් තමයි මේ එකතු කරලා පුංචි වීඩියෝ එකකින් ඔයාලට දෙන්නේ. දකින්න ගොඩක් කට්ටිය බැනලා දාලා තිබුණට කමෙන්ට් ඒ කමෙන්ට් වලට උත්තර දුන්නා නෙමෙයි මේ. මෙයාගේ මද කාලෙදි මම කොහොමද එයා බලන්න යනවා. තවත් මාස 2ක් විතර යාට මද කාලය ගත කරන්න තියෙනවා. ඉතින් ওই මද කාලය ගත කරලා ඉවරලා ඉක්මනින් එයාගේ අසනීප තත්ත්වය හොඳ වෙලා එයාගේ සාමාන්‍ය දවස් ටික ගත කරන්න සහ පෙරහැර පටන් ගන්න යාට ලැබෙන්නේ කියලා මම දලදා හාමුදුරන්ගෙන් ඉල්ලනවා. නිරෝගීව එයාගේ මද සමය ඉවර කරන්න යාට ලැබෙන්නේ කියලාත් මම ඉල්ලනවා. ඉතින් අලින්ට ආදරය කරන අලි ගැන හොයන අයට ඔන්න චූටි තොරතුරු ටිකක් එක්කම මම එයා ගැන විස්තර ටිකක් එක්කම වීඩියෝ එකක් දැම්මා. මේ ඉන්නේ මගේ සුදු මහත්තයා. මං හරි ආදරේ එයාට. එයාගේ මගේ බැඳීම හරිය නිකන් අක්කගේ මල්ලිගේ බැඳීම වගේ. එයාත් මගේ වයසම කෙනෙක්. ඉතින් අපි දෙන්නගේ ආදරේ මාරම අමුතුයි, මාරම පුදුමයි. කොච්චර මොන අසනීප තත්ත්වෙන් හිටියත් මොනම මද කිපෙන තත්ත්වෙන් හිටියත් එයාට මමත් මට එයාත් මාරම විදියට ආදරය කරනවා. ඉතින් ඒ ආදරේ එක තැනකදී ගත්ත චූටි වීඩියෝ ටිකක් තමයි මම දැම්මේ. ඉතින් මැනික ඔයාට ආදරේ ගොඩාරියක්